ආයුබෝවන් කොහොමද ඉතින් ඔයාලට? මං හිතනවා ඔයාලා සතුටින් පරිස්සමෙන් ඇති කියලා. ඉතින් යාළුවනේ අපේ වත්තෙන්ම කඩාගත්ත තක්කාලි පාවිච්චි කරලා තමයි මම අද දවසේ හැම කෑමක්ම වගේ හදාගන්න ඉන්නේ. ඉතින් අපි බලමු අද දවස කොහොම ගෙවෙයිද කියලා. දැන් ඉතින් මේ ලෑස්ති වෙන්නේ උදේ කෑම එක හදාගන්න. ඔන්න පොඩියට තක්කාලි කපාගෙන තියෙනවා. ඒ වගේම ලූණු ගෙඩියක් මිරිස් කරලක් කපාගෙන ලෑස්ති කරගත්තා. අද උදේට මං පාන් තමයි කන්න හිතන් ඉන්නේ. ඉතින් පාන් කන්න තක්කාලි හොද්දක් තමයි මේ හදාගන්නේ. කපාගත්ත තක්කාලි ටික මේ විදිහට දාගෙන ඔන්න මම ඉක්මනට හොද්දත් හදාගන්නවා. මෙන්න තියෙනවා මම උදේට පාන් කන්න හදාගත්ත තක්කාලි හොද්ද. රස පාටට නම් තියෙනවා. ඉතින් අපි කාලා බලමු කොහොමද කියලා. ආයෙම ඉතින් මට හිතුණා තක්කාලි හොද්ද සෙට් වුනේ නැත්නම් කියලා. ඔන්න මම තක්කාලි සෝස් එකකුත් ගෙදරම හදාගන්න තමයි මේ හදන්නේ. තක්කාලි ගෙඩි දෙකක් හොඳට සෝදගෙන ඔන්න දැන් මම සෝස් එක හදාගන්නවා. ලේසියට කඩෙන් ගන්නවට වඩා මට හිතුණා අද ගෙදරම හදාගෙන බලන්න. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මගේ සෝස් එක. මම ගොඩක් නම් හැදුවේ නැහැ. පාන් කන්න වගේම හවසට බිස්කට් කන්න කියලා පොඩ්ඩක් හදාගත්තා. හැබැයි ඒක නියම පදමට ආවා කියලා මට හිතෙනවා. දැන් ඉතින් මං උදේ කෑම එක ගන්න තමයි මේ හදන්නේ. ඉතින් යාළුවනේ තක්කාලි ටිකක් ඇඹුල්නේ. ඒ වුණාට මේ ගෙදර හදාගත්ත ඒවයි නම් ලොකුවටම ඇඹුලක් තිබ්බේ නැහැ. ඒ නිසා මම හිතුවට වඩා පාන් කන්න එක ගොඩක් හොඳ වුණා. ඉතින් යාළුවනේ මම ගොඩක් කාලෙක ඉඳන් ආසාවෙන් හිටියේ ගෙදරම තක්කාලි සෝස් හදලා බලන්න රස කොහොමද කියලා, කඩේ විදිහටම හදාගන්න පුළුවනිද කියලා. මම ඉතින් පොඩ්ඩක් හදපු නිසාද දන්නේ නැහැ නියම පදමට ආවා. ඒ වගේම රසත් කඩේ වගේම හොඳටම තිබ්බා. කඩෙන් ගන්නවට වඩා ගෙදරම හදාගන්න එක ගොඩක් හොඳයි. ඉතින් ඔයාලත් හදලා නැත්නම් හදලා බලන්න. ඉතින් යාළුවනේ මේ හදන්නේ මගේ දවල් කෑම එක හදාගන්න. අද දවල්ට කන්න මම තක්කාලි බැදුමක් හදාගන්නවා. තක්කාලි ටිකක් ගිනියම් කෑමක් කියලත් සමහරු කියනවා. ඒ නිසා මම මුරුංග කොළ ටිකකුත් දාගත්තා. එතකොට උෂ්ණ ගතිය ටිකක් අඩු වෙනවනේ. ඔන්න තියෙනවා ඉතින් මම හදාගත්ත තක්කාලි බැදුම්. ගොඩක් හදාගත්තේ නැහැ. මට විතරක් ඕන ප්‍රමාණයට හදාගත්තා. දැන් ඉතින් මම දවල් කෑම කන්න තමයි මේ හදන්නේ. මම කලිනුත් කිව්වා වගේම යාළුවනේ මේ තක්කාලි නම් ඇඹුලක් නැහැ. ඉතින් හදාගත්ත කෑම රසට කන්න පුළුවන් වුණා. ඉතින් යාළුවනේ මගේ තක්කාලි බැදුමට නම් මම ලූණු ටිකක් වැඩිපුර දාගත්තා. මෙන්න තියෙනවා මගේ අතුරුපස එක. ඔන්න අතුරුපස විදිහටත් මම තක්කාලි තමයි කන්නේ. මේ තක්කාලි නම් කිසිම ඇඹුලක් නැති නිසා මට ගාණක් නැතුවම ඔක්කොම තක්කාලි ටික කාලා ඉවර කරගන්න පුළුවන් වුණා. එහෙනම් ඉතින් ආයෙම දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.